ආයුෂ බොහෝ වේවා කට්ටියට. ඉතින් කොහොමද මම අද යන්නේ පොඩි වැඩක් කරන්න. මොකද නිවුස් වලට කියන මේ දවස්වල වහිනවනේ. ඒතකොට නිවුස් වලට කියනවා මේ ප්‍රදේශ වලට මෙන්න මෙච්චර මිලිමීටර් ප්‍රමාණයක් වහිනවා කියලා. එතකොට මම යන්නේ දැන් අද මේ මිලිමීටර් ප්‍රමාණය මැදවච්චිය ප්‍රදේශයට කොහොමද කියලා බලන්න. එහෙනම් අපි බලමු මේක කොහොමද දැන් කරන්න කියලා. මේකට අපිට ඕන වෙනවා අඩි භාගයේ රූලක්. ඒ වගේම මේක බෝතලයක්. මේක කපා ගන්න අපිට පීයක් නැත්තම් වෙන මොකක් හරි ඕන. පුළුවන් අපිට මේක කපා ගන්න පුළුවන් උපකරණයකින් අපිට මේක කපා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි මේක කපාගන්නේ. කපාගෙන මේ බෝතලේ අපි මේ පුනීල වගේ තියෙන කෑල්ල අනිත් පැත්ත හරවලා මේ බෝතලෙ උඩින් මෙන්න මේ විදිහට තියන්න ඕනේ. ඒක තියලා ඉවර වෙලා අපි මේක මනින්න උපකරණයක් ගන්න ඕනේනේ. ඒකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ අඩි භාගයේ රූල. හරිද? මේ අඩි භාගයේ රූල අරගෙන මේ බෝතලේ මතු පිටින් මම මේක රඳවන්න ඕනේ. ඒක රඳවන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට රබර් බෑන්ඩ් එකක් ගන්න පුළුවන්, සෙලෝ ටේප් එකක් ගන්න පුළුවන්. මම නම් කියන්නේ රබර් බෑන්ඩ් එක පාවිච්චි කරන එක හොඳයි. මොකද සෙලෝ ටේප් එක ගැලවෙන්න පුළුවන් වහින වෙලාවෙදී. ඊට පස්සේ අපි ওই අඩියේ ඉඳලා අඩි භාගයේ රූල මේ සම්බන්ධ වෙලා තියෙන තැනට එනකන් අපි වතුර පුරව ගන්න ඕනේ. මෙතනදී මම වතුර පාට කරගන්න නිල් කඩරොළු මල් පාවිච්චි කරා වීඩියෝ එකට හොඳට පේන්න ඕනේ නිසා. ඊට පස්සේ අවසානට එන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක අපි වහින වෙලාවේදී එළියෙන් තියලා මිලිමීටර් ප්‍රමාණය චෙක් කරගන්න පුළුවන්. ඒක ඔයාලගේ ප්‍රදේශයට වහින්නේ පැයක්ද දෙකක්ද දවසම වහිනවද? ඒ දවසම හරි කමන්නේ තියලා ඔයාලට මේ ප්‍රමාණය බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එළියෙන් තියලා. ඔයාලා try කරලා බලන්න එහෙනම් කට්ටියට මුදු සරණයි.